Hey everyone, today I'm going to show you how to make a Facebook page. It's super easy. Let's get යාඩි දෙකෙන් Facebook page එකක් හදාගන්න පුළුවන්ද? හෝ මේක ඔයාට. ඉතින් ඔයාගේ Facebook app එක මෙන්න මේ විදිහට open කරගෙන ඔයාගේ account එකට ගිහිල්ලා මෙන්න මේ වගේ ඉරිකැල තුනක් තියෙනවද බලලා මගේ නම් තියෙන මේක වම් අත පැත්තේ උඩ කෙරවලේ. ඒක ඔයාගේ සමාඩ මේක දකුණු අත පැත්තේ උඩ කෙරවල තියෙනත් පුළුවන්. ක්ලික් කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ view එකකට තමයි එයාලා අරගෙන යන්නේ. Timo කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ view එකකට තමයි එයාලා අරගෙන යන්නේ. මෙතනින් ඔයා page කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ආව අරන් යනවා මෙන්න මේ වගේ view එකකට. ඔයාගේ වම් අත පැත්තේ උඩ create කියන එක select කරන්න. select කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ page name කියන එක පෙන්නනවා. page name එක ඔයා මොකද්ද හදන්න හිතන් ඉන්න page එක කියන එකේ ඒකට මොකද්ද ඔයා දාන්න හිතන් ඉන්න නම කියන එක තමයි මෙතනින් දෙන්න ඕනේ. ඒතර මම මේ විදිහට Ceylon Technology skill දෙනවා. දීලා next කියන එක ගමන්. next කියන එක ක්ලික් කරාට පස්සේ ඔයා මෙන්න මේ view එකට අරන් එනවා. මෙතන කියන්නේ ඔයා මොන වගේ කැටගරි එකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් මට ටෙක්නොලොජි කියන එක හොයාගන්න බැරි වුණා හින්දා මම මෙතන ඉන්ජිනියරින් සර්විස් කියලා දෙන්නේ. ඉතින් මට මෙතන ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියලා දෙන්නත් පුළුවන් ඕනනම් ඔයත් ඔයාගේ Facebook page එකේ කැටගරි එක අනුව මොන වගේ ඔයා ෆුඩ් එක ගන්න කරා ෆුඩ් කියලා දෙන්න. ඒ වගේ මියුසික් නම් කරන්නේ මියුසික් කියලා දෙන්න දීලා මෙතන create කියන බටන් එක ක්ලික් කරන්න. create කියන බටන් එක ක්ලික් කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ වගේ view එකකට තමයි අරගෙන යන්නේ. ඒ කියන්නේ ඔයාගේ page එකේ bio එක දෙන්න ඕන. ඒ කියන්නේ page එකේ ඔයා මොන වගේ නිකන් අපි කියමු මම නම් මෙතන දෙන්නේ be smart and professional කියලා. ඒතර ඔයත් ඒ වගේ නිකන් tagline එකක් වගේ එකක් නිකන් ඒක මෙන්ෂන් වෙන්න විදිහට හදා ගන්න හොඳ. නිකන් ඒකේ ස්මාර්ට් විදිහට එකක් හදා ගන්නකො. එතකොට ඒ ඇති. එතනින් ඔයා මෙතන contact කියන එකට ගියාම ඔයාගේ වෙබ්සයිට් එක මොකක් හරි එකක් තියෙනවා නම් ඒකට ලින්ක් කරන්න මොකක් හරි එහෙම තමයි. ඊට පස්සේ ඔයාට එහෙම එකක් තියෙනවා නම් ඒක දෙන්න වෙබ් පේජ් එක. එහෙම නැත්නම් ඔයා මෙතන ෆෝන් නම්බර් එක දෙන්න මේ විදිහට ලොකේෂන් දීලා සිටි එක පෝස්ට් කෝඩ් එක පෝස්ටල් කෝඩ් එක හොයාගන්න ඔයා යන්න ඕනේ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ඔයාගේ ඒරියා එක සර්ච් කරලා පෝස්ටල් කෝඩ් කියලා ගමු පෝස්ටල් කෝඩ් එක එනවා. ඊට පස්සේ පල්ලෙහා මෙන්න මේ වගේ ඔයා මම නම් always open දීලා තින්නේ. ඔයා වැඩ කරන්න බලාපොරොත්තු වෙන දවසේ මොන ටයිම් එකද කියන එක තමයි මෙතන ගොඩක් වෙලාට දෙන්න ඕනේ. එතකොට එතන next දුන්නාට පස්සේ මේ වගේ view එකකට අරගෙන යනවා. එතකොට මේ තියෙන ඔයාගේ preview එක. preview එක next බුවාට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ වගේ ඔයාගේ friendsලා පෙන්නනවා. එතකොට ඔයාලට කට්ටියව add කරගන්න පුළුවන්. එතකොට එයාලට invite කරන්න පුළුවන්. අන්තිමට මම මෙන්න මේ වගේ view එකකට තමයි එන්නේ. මෙතනින් මම මෙතන profile icon එක වගේ තියෙන තැනට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ page එකට පින්තූරයක් දාගන්න. එතකොට එතනින් gallery එකෙන් select කරලා ඒකට දාගන්න. සහ පිටුපස්සේ banner එක යට තියෙන පොඩි කැමරා icon එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් suitable පින්තූරය select කරගන්න ඔයාගේ gallery එකෙන්. අන්තිමට මෙන්න මේ වගේ ලස්සන page එකක් ඔයත් හදාගන්න. subscribe කරන්න, like කරන්න, share කරන්න. bye bye.